තැනක තියෙනවා මේ ඇය යන්න ගියා මැකේලා මේ තරම් දුර එක්ක නෑවිත් අර මට මගින් හැරලා යන්න තිබ්බ නේද කියලා එහෙම කියන්න බැහැ. කිසියම් ජන සමාජයක් විසින් sannivedanaya පිණිස සම්මත කරගත්ත පොදු සංඥා සංකේත ගුණයකට අපිට ළමයි කියන්න පුළුවන් සරලව භාෂාවක් කියලා. උදාහරණයක් ගත්තොත් සිංහල ජන සමාජයේ විසින් පොදුවේ සම්මත කරගෙන සංඥා සංකේත ටිකක් නිර්මාණය කරගන්නවා සිංහල භාෂාව. එතකොට දමිළ ජන සමාජයේ විසින් පොදුවේ සම්මත කරගන්නවා සංඥා සංකේත ටිකක්. ඒ සංඥා සංකේත ටික පදනම් කරගෙන නිර්මාණය කරගන්නවා පුතේ ද්‍රවිඩ භාෂාව. දැන් සතුන්ට වඩා සාමාන්‍ය මිනිස්සු වෙනස් වෙන්නේත් ළමයි මෙන්න මේ කියන භාෂාව නිසා. භාෂාව මගින් තමයි අනිකුත් සතුන්ට වඩා අපිට යමක් දිහා ගැඹුරින් හිතන්න පුළුවන් හැකියාව ලැබිලා තියෙන්නේ. දැන් සරලව ගත්තොත් මේ බලන්න පොඩි උදාහරණයක් ගන්නම් මේකට. දැන් අපි හිතමු කැලේක ඉන්න සතෙක්. කැලේක ඉන්න සතෙක් අපි නිකන් අලියෙක් වගේ සතෙක් ගමුකෝ බලන්න මේ සඳහා පොඩි එක්සැම්පල් එකක් හැටියට. දැන් අලියා කියන සතාටත් ළමයි දැනෙන්නේ නැද්ද යම් කිසි හැඟීම් දැනීම්? උන්ට ප්‍රේමය, ආදරය, විරහව, වෛරය, ක්‍රෝධය වගේ දේවල් දැනෙනවා. හැබැයි දැනුණට ඌට ඒක ප්‍රකාශ කරගන්න පුළුවන්කම තියෙන්නේ අවාචිකමය ඉරියව් කීපයක් හරහා විතරයි. එක්තරා අලියෙක් අපි හිතමුකෝ ඒ වනාන්තරයේ ඉන්න ඇතින්නියෙකුට කිසියම් ඇල්මකින් ආදරයකින් ලෙන්ගතුකමකින් ඉන්නවා. ඔය කියන ඇතින්න දවසක් අපි හිතමුකෝ දැන් වැව් බන්ට් එක උඩ මුණ ගැහෙනවා. ඉතින් මුණ ගැහෙනකොට අනේ යයි මේ නංගිවා මාව දාලා ගියේ. ඔයාට දුක නැද්ද? මම කොයා වෙනුවෙන් කොයිතරම් මේ බලාපොරොත්තු තියාගෙන හිටියද? ඔයාට මාව එපා නම් එහෙම කලින් කියන්න තිබුණා නේද? මේ තරම් දුර එක්ක නෑවිත් අර මට මගින් හැරලා යන්න තිබ්බ නේද කියලා එහෙම කියන්න බැහැ. ඌට පුළුවන්නේ එක්තරා අවාචිකමේ දේවල් ටිකක් ඔස්සේ මේක ප්‍රකාශ කරන්න විතරයි. නමුත් අපිට බලන්න අපිට ප්‍රේමයක් අහිමි වෙනකොට අපිට විරහ වේදනාවක් දැනෙනකොට විවිධ නිර්මාණකරුවෝ, මිනිස්සු, කලාකරුවෝ, කවියෝ විවිධාකාරයෙන් එක ප්‍රකාශ කරනවා. එක තැනක තියෙනවා මේ ඇය යන්න ගියා මැකේලා. දාර සිද්ධියම තමයි අර වගේම සමු වෙන්නීමක් තමයි. වන සිරසක තුරු සෙවණැලි අතරේ ජීගයමින් හිඳ මාතුරුලේ ඇය යන්න ගියා මැකිලා. අර කියන හැඟීමම කොයිතරම් දුරට මිනිස්සු විසින් භාෂාවක් පදනම් කරගෙන ලස්සන්ට ගොනු කරනවද? පරිකල්පනාත්මකව ඒක විඳගෙන ඒක කිසියම් ප්‍රකාශනයකට පරිවර්තනය කරනවද? එහෙනම් මානව භාෂාව වැදගත් වෙන්නේ ළමයි ඔන්න ඔය කියන තැනට. එහෙනම් මානව භාෂාව උසස් සංනිවේදනමය බලමක් මිනිස්සු අතීතයේ සිට ක්‍රමක්‍රමයෙන් වෙනස් වෙලා වර්තමානයේ දක්වා එන්නට ප්‍රධාන වශයෙන් උපකාරී වුණේ මානව භාෂාව. මානව භාෂාව පදනම් කරගෙන අපි සතුන්ට වඩා පරිකල්පනාත්මකව ගැඹුරින් දාර්ශනිකව යම් යම් දේවල් ගැන හිතන්න, අදහස් ප්‍රකාශ කරන්න, යමක් මතක තියාගන්න, මතකය ආවර්ජනය කරගන්න, තර්ක විතර්ක ගොඩනගන්න අපිට හැකියාව ලැබිලා තියෙනවා. එදා මෙදා තුර sannivedanayේදී මිනිස්සු සතුන්ට වඩා වෙනස් වෙන්න බලපාපු ප්‍රධානතම සාධකයක් තමයි මිනිසා විසින් දියුණු කරගත්ත මානව භාෂාව. එහෙනම් තවත් දවසක අපි මෙවැනිම කෙටි සටහන් වීඩියෝකින් හමු වෙමු. ආයුබෝවන් පුතේ, සුබ දවසක් වේවා.